ආයාළුවනේ අද බොන්සයි පැලයක් කොහොමද අපි කලෙක්ට් කරගන්නේ මුලින්ම අපි පොට් එක හිටවන්න කලින් මුලින්ම අපි පැලයක් ගලවන ආකාරය දැන් අපි බලමු. අපි මේ ලෑබැද ප්‍රදේශයකට පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නේ. අපිට හම්බුණා පැලයක්. මේකේ බොන්සයි වලට ගොඩක් හොඳ ආර්ට් එකක් ගන්න පුළුවන් පැලයක්. අපි දැන් බලමු කොහොමද මේක කලෙක්ට් කරගන්නේ කියලා. මේ පැලේ තමයි අපි දැන් ගලව ගන්න යන්නේ. මේකට මම මේ වගේ උලක් භාවිතා කරලා මුලින් වටේ පස් ටික හරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු ඉස්සරහට කොහොමද කලෙක්ට් කරගන්නේ කියලා. මේක වටේ මුලින්ම සාමාන්‍ය වට ප්‍රමාණයකින් මුලින් පස් ටික අයින් කර ගන්නවා. ඒකට හේතුව මේ මුල් වලට ඩැමේජ් වෙන එක අඩු කරගන්න තමයි අපි මේක කරන්නේ. මුදුන් මුලට හානියක් වුණාට කමක් නැහැ. තන්තු මුල් ටික වැඩිපුර ආරක්ෂා කරගත්තා නම් හොඳයි. අපිට පොඩි යාළුවෙක් හම්බුණා එර්ත්වර්ම් කෙනෙක්. මේ හරියේ තියෙන පස ගොඩක් සාරවත් පසක් කියලා හිතෙනවා. මෙහෙම සත්තු දකිද්දී අපි මෙයාව පරිස්සමට මේ පරිසරයේ මේ ජීවත් වෙන්න ඉඩ ලබා දෙමු. හරි, දැන් අපි සාර්ථක ලෙස මේ පැලේ ගලව ගත්තා. ඊළඟට අපි බලමු කොහොමද මේක අපි සොයිල් මීඩියා එක කොහොමද දාලා අපි මේ ගහ සාදාගන්නේ කියලා. දැන් අපි අර කලින් ගලවගෙන ආපු පැලේ පොට් එකකට දාගන්න ආකාරය බලමු. අපි සොයිල් මීඩියා එක විදියට ගන්නවා කැට ගල්, ඊට පස්සේ කොම්පෝස්ට්, වැලි, මේ තියෙන්නේ මතු පිට පාස්. අපි වැඩි ප්‍රමාණයක් ගන්න මතු පිට පාස්. ඊට පස්සේ අපි මේ ඩ්‍රයි වුඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ දිරච්ච කඳ කොටසක් තියෙනවා ශාකයක. අපි මේකත් උපයෝගී කරගන්න අපේ මේ වැඩේට. මේ තියෙන්නේ මූල් වර්ධක හෝමෝන් එකක්. මේක අපි යූස් කරන මූල් වර්ධනය වේගවත් කර ගැනීම සඳහා. අපි මේ කම්බි යොදා ගන්නවා අතු නැමීම පහසු කර ගන්නයි. මේ කඳට තියලා හොඳට ගහ ශක්තිමත්ව බැඳ ගැනීම සඳහා මේක ශාකයේ සම්බන්ධ කරලා හරියට සෙට් කරගන්නේ කොහොමද කියලා. හරි, මේ වලට පේනා වගේ කඳ කොටස මෙතෙන් හරියට සවි වෙන්න තියා ගන්න ඕනේ. දැන් මගේ බලාපොරොත්තුව මේ පැත්ත ඉස්සරහට එන විදිහට මේ අත්ත මෙහෙම යන්න හදන්න. අපි බලමු මේක බැඳගන්නේ කොහොමද කියලා.
අපි මේක කඳ කොටසට සිටින ලෙස තම කම්බි ආධාරයෙන් බැඳගත්තා. අපි බලමු මේක දැන් කොහොමද අපි ඩිසයින් එකක් ගන්න කියලා. මම හිතාගෙන ඉන්නේ මේ අත්ත පල්ලෙහාට මෙහෙම සෙට් කරලා මේ අත්ත කපලා දාන්න. දැන් අපි අනවශ්‍ය අතු ඉවත් කර ගන්න ඕනේ. හරි යාළුවනේ දැන් අපි පැලේ හදලා ඉවරයි. මේ විදිහට තමයි දැනට පැලේ තියෙන්නේ. ඉස්සරහට බලමු අපි මේකෙන් කොහොමද හැඩතල අරන් ලස්සන සාමාන්‍ය තත්ත්වයට යටතේ වර්ධනය වෙන්න තියලා නැවත බලමු කොහොමද මේක අලුත් නිර්මාණයක් ගොඩනගා ගන්න කියලා. මගේ වීඩියෝ එක නරඹපු ඔයාලට thank you කියන ගමන්ම ඉස්සරහටත් මෙවැනි වීඩියෝ නරඹන්න අපිව subscribe කරලා තියාගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ස්තුතියි.